Hey guys, welcome back to my YouTube channel. ඔන්න අද වීඩියෝ එකෙන් මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. guys මම දැන් මෙතන මගේ ස්ටඩි ටේබල් එක ගාව තියෙන වෝල් එක මම ටිකක් ඩෙකරේට් කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ පයිප් ක්ලීනර්ස් වලින් හදාගත්ත මල්. ඉතින් මේ මල් වලින් මම ඩෙකරේට් කරලා තමයි තියෙන්නේ. ඔයාලටම පේනවා ඇති. ඉතින් මේ ඩෙකරේට් කරපු මල් තව ටිකක් මම මේ තනින් අලවන්න හිතා ඉන්නවා. ඉතින් මේ vlog එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔන්න මම උදේ කෑමට ගත්තේ රොටි. ඔන්න guys ආයෙමත් මම මගේ වෝල් එක ඩෙකරේට් කරන්න පටන් ගත්තා. ඉතින් guys මුලින්ම කියන්න ඕනේ මම මේ කරන දේවල් වල ගොඩක් අඩුපාඩු ඇති. මම මේ වෝල් එක ගැන විතරක් නෙමෙයි කියන්නේ. මගේ vlogs වලත් එහෙම අඩුපාඩු ඇති. ඉතින් මම මේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට තව ලස්සන vlog ගෙනවා. guys දැන් මම මේ ටිකක් කලවගෙන තියෙන්නේ. මම මේ ඔක්කොම ටික ෆුල් ඩෙකරේට් එක කළා. ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එකෙන් පෙන්නන්නම්. පොඩ්ඩක් සද්ද වැඩි වෙයි. මොකද මේ පාර ගාව තමයි අපි ගෙදර තියෙන්නේ. ඒකින් පොඩ්ඩක් වාහන සද්ද එහෙම ඇහෙනම ඉතින් ගණන් ගන්න එපා. guys ඉතින් මේ තියෙන්නේ මගේ වෝල් එකේ ෆයිනල් ලුක් එක. ඉතින් බලන්නකො ලස්සනයිද කියලා. ඔන්න guys ඊට පස්සේ මම Galaxy chocolate එකකුත් කන්න ගත්තා. හරි guys ඉතින් මගේ බෝල් එක දැන් නම් ඩෙකරේට් කරලා ඉවරයි. අපි එන ෆයිනල් ලුක් එක බලමු. මෙන්න මේ වගේ අපිට ලස්සන ලුක් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ලස්සනයිද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වෝල් එකට ඇඩ් වෙන්න ඕන තව දේවල් ඕගොල්ලන්ට තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එතකොට මම ඒවත් මගේ වෝල් එකට ඇඩ් කරන්නම්. දැන් මං guys මගේ room එක full clean කරන්න තමයි යන්නේ. ඉතින් මම දැන් clean කරන්න තමයි යන්නේ. ඉතින් guys මම මුලින්ම clean කරන එක මගේ පොත් මේසෙන් තමයි පටන් ගත්තේ. මොකද පොත් මේසෙන් පටන් ගත්තම හොඳයි කියලා මට හිතුණා. මොකද මම වැඩියෙන්ම කාමරේ පාවිච්චි කරන තැන වගේම මං ආසම තැන තමයි මගේ මේසෙ කියන්නේ. ඉතින් එතනට මං ගොඩක් කැමතියි. මගේ බෝල් එකක් තියෙන හින්දා දැන් ඔන්න ඊට පස්සේ මම කාමරේ පොඩ්ඩක් අතු ගන්න ගත්තා. guys මම මේ රැක් එකේ ලොකස් දෙකක් ඉතුරු කරගත්තේ. මගේ ස්කූල් පොත් ටික දාන්නයි තව ක්ලාස් පොත් ටික දාන්නයි. ඉතින් ඒක හින්දා තමයි මම එතන හිස් කරගත්තේ. ඉතින් තව මෙතන මගේ අවුල් වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේ දවස්වල පිටකවර දැම්මනේ. පිටකවර දාපු නිසා මගේ පොත් හැමතැනම විසිරිලා ඒ ටික අද එක තැනකට අහුරලා මේ ලස්සනට තියාගන්න තමයි දැන් මම හදන්නේ. ෆයිනල් ලුක් එක බලමු. ඉතින් guys දැන් මට පන්තික වැඩක් තියෙනවා. අපි එහෙනම් දැන් මේ වැඩේ කරන්න යමු.
මම කාමරේ හිම අස් කරලා නාගත්තා මේ දැන් නාලා මං තව විනාඩි 15කින් වගේ පන්ති යන්න ඕනේ. ඒක නිසා පන්ති ගිහිල්ලා එනං අපි හම්බ වෙමු. ඔන්න ගයිස් අපි පන්ති ගිහිල්ලා ආවා. ඔන්න අපේ ගෙදර මගේ යාළුවෙකුත් ආවා. ඔයගොල්ලෝ නම් මෙයාව දන්නේ නැහැ. ඇති මගේ කලින් බ්ලොග්ස් බලන කෙනෙක් නම් එන අපි රැට තව ටිකක් රැවලා හම්බෙමු. දැන් අපි ඇවිල්ලා ටික වෙලාවක් යනවා. අපි මේ පාර පොඩි වැඩක් කරන්න යන්නේ. ඒ කියන්නේ අපි ඉස්සරහා vlog එකකට ඒක අරන් එනවා අනිවාර්යෙන්. මගේ බර්ත්ඩේ vlog එකට කලින් මම ඒක අරන් එන්නේ හිතන් ඉන්නවා. ඔව්. බයි. ගයිස් මම මේ වීඩියෝ එක කරද්දිම ඒගොල්ලෝ යම් ඇවිල්ලා මගේ යාළුවා ගියා. ඒකින්ද මට වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා අපි නයිපෙත අදින එකේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ තාමත් මගේ WhatsApp channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන් මම මගේ WhatsApp channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ මගේ වීඩියෝස් බලන big fan කෙනෙක් මාත් එක්ක bottle flip challenge එකට ආවා. බෝතලේ පැලුණ නිසා කන්ටිනියු කරන්න බැරි වුණා. ඒ වෙලාවේ බෝතලේ පැලුණා. නැත්නම් ඉතින් මම දිනනවා දන්නවනේ. ඉතින් ඔයගොල්ලෝ මම මගේ කලින් challenge බලපු කට්ටිය දන්නවනේ. ඉතින් මම දිනනවා කියලා. කලින් වීඩියෝ ක්ලිප් එක නම් ගණන් ගන්න එපා. මට ඒ වෙලාවේ ට්‍රැක් පැනලා තමයි තිබ්බේ. කොහොම හරි ඔන්න හවස් වුණා. ඉතින් ගයිස් දැන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ මං ඉස්සරහට අරන් එන vlogs මොනවද කියලා. ඉතින් හරි. එහෙනම් මම දැන් කියන්නම් ඉස්සරහට ගෙන vlogs මොනවද කියලා. ඇත්තටම ඊළඟට මට පොඩි වෙඩින් එකකට ලෑස්ති වෙන විදියයි එදාට අපි සර්ප්‍රයිස් dance එකක් නඩනවා. ඒක තමයි මායි අර යාළුවයි කිව්වේ. මේ ඊළඟට මගේ බර්ත්ඩේ vlog එක ඊළඟ දවසේ මම හම්බ වෙනවා කියන්නේ. අද ජනවාරි 31 එක මුලින් කියලා ඉන්න ඕනේ. අද ජනවාරි 31. හෙට පෙබරවාරි 1 වෙනිදා. හෙට ඒ කියන්නේ පොය දවස. ඉතින් අද දැන් අපිට තව දවස් ටිකයි තියෙන්නේ. ඉතින් මේ වෙඩින් එක තියෙන්නේ පෙබරවාරි 5. ඉතින් මගේ උපන්දිනේ තියෙන්නේ පෙබරවාරි 6. ඉතින් වෙඩින් එකෙන් පස්සේ මගේ උපන්දින එනවා. ඒකයි මම කිව්වේ මම වෙඩින් එකට ලෑස්ති වෙන විදියයි ඊට පස්සේ හැමම ඒ කියන්නේ ඊට පස්සේ ඒක වෙන vlog එකක් විදියට තමයි මගේ බර්ත්ඩේ vlog එක ගේන්නේ. ඒක නම් තව යාළුවෙක් එනවා. එයා නම් ඔයගොල්ලෝ දන්නේ නැහැ. එයාත් මගේ vlogs බලන කෙනෙක්. එයාත් මගේ හොඳ යාළුවෙක් පොඩි කාලේ ඉඳන්ම. ඉතින් එයාත් මේ ඔය අනිත් කට්ටිය නම් දන්නවනේ අනිත් යාළුවෝ දෙන්නව අනිත් තව එක්කෙනෙක් එනවා. ඉතින් බලමු එදාට මොකද්ද වෙන්නේ කියලා. මේ vlog එකත් ඉතින් ඉවර වෙනකම් බලන් ඉන්න ඕනේ. ඉතින් guys මම මේ vlog එක මෙතනින් ඉවර කරන්න තමයි හිතන් ඉන්නේ. ඉතින් ඉස්සරහට මම කිව්වා වගේ ලස්සන vlogs අරන් එනවා. ඉතින් මම දැන් මේ vlog එක මෙතනින් end කරනවා. ඉතින් ඊළඟ vlog එක දානකම් ඕගොල්ලෝ සතුටින් පරිස්සමෙන් ඉන්න. bye